ප්‍රශ්නයක් කියන වචනයක් ඉස්සලා කියලා දෙනවා. අපි කියන හේතුඵල ධර්ම. එහෙමයි. ඔබ හේතුඵල ධර්ම කියන එක දැනගන්න ඕනේ. එහෙමයි. ඊළඟට හේතුඵල ධර්ම කියන එක දැන් අද පාවිච්චි කරන්නේ නැහැ හේතුඵල ධර්ම. නෑ. බුදුහාමුදුරු කිව්වට. එහෙමයි. අපි පාවිච්චි කරන්නේ හේතුඵල ධර්ම නෙමෙයි. ඔව්. සාපේක්ෂවාදී චින්තනය. ඔව්. ඔව්. සාපේක්ෂවාදී චින්තනයේ තියෙන මේ විදියට. එහෙමයි. දැන් අපි කියන මෙතන 5යි. එහෙමයි. කණු 5යි. ඔව්. කණු 5 වුණාම අතරවල් තියෙන 1යි 2යි 3යි 4යි. හතරයි. හරි? එහෙමයි. කණු 5යි එමය හිඩස් 4යි. 4යි. නමුත් දැන් මේක සාපේක්ෂවාදී චින්තනය. හා. මේකේ කොනක් තියෙනවා. හා. මේ සාපේක්ෂවාදී චින්තනය ගත්තොත් කොනක් තියෙනවා. දැන් පස්සේ බුදුහාමුදුරු කිව්වම කොනක් තියෙනවා. ඔව්. මම ඒකයි පිළිගන්නේ. පස්සේ බුදුහාමුදුරු මම පිළිගන්නේ නැහැ. හා හා. රහතන් වහන්සේලා මම පිළිගන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කියන්නේ නැහැ. මම පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්තේ කොනක් තියෙනවා හන්දා. ඔව්. බුදුහාමුදුරන් දැන් මේ කේවල පරිපූර්ණ ධම්මචක්කම් ප්‍රකාශය. කොම් සම්පූර්ණ එක කොම් අග කොනක් නැහැ. මේක කොනක් නෙකේ අර්ථය මෙතන මේ අතර කණු පහ නම් ඔව්. අතරවල් පහක් තියෙනවනේ. එතකොට ඒකේ තේරුම මෙතනින් භාගයක් එනවා. ඔව්. මෙතනින් භාගයක් එනවා. එනවා. ඔව්. ඒ භාගයව දෙකක් හම්බුන වුණාම මේ හතරක් එනවා. ඔව්. මේ භාගයයි මෙතන ඉතල භාගයක් මෙතෙන්ට එනවා. මෙතන මෙතන භාගයක් මෙතෙන්ට එනවා. එතකොට භාගය එතන හතරක්. ඉතින් භාගයව දෙකක් මේ කනුවට භාගයක් අයිති වෙනවා. මේ කනුවට භාගයක් අයිති වෙනවා. භාගයක් තියෙනවා. දැන් තේරුගත්තයි. මේ කණු දෙක අතර එකේ කියලා කිව්වේ හතරක් කියලා කිව්වේ මේ කනුවට භාගයක් අයිති. මේ කනුවට භාගයක් අයිති. ඒ වගේ මේ කනුවට භාගයක් අයිති. ඔව්. මේ කනුවට භාගයක් අයිති. අටක් වෙනවා එතකොට. ඒක ඔහොම ඉන්න කියන්නේ. තේරුම් ගත්තද? හරි. කලබල වෙන්න එපා. කීප ඩේට් එකම කරගන්න. දැන් ඒකෝර මම කියන්නේ සාපේක්ෂවාදී කියන්නේ. හරි. දැන් ඒකෝර දැන් අපි කියන්නේ මෙතන තියෙන කණු 5යි. කණු 5යි. ඒතර අතරවල අපි ගන්නේ මේ විදිහට. අනිත් භාගවන්නේ නැහැ. මේ 1යි 2යි 3යි 4යි. 4යි. මේක තමයි සාපේක්ෂවාදී කියන්නේ. ඔව්. ඒකෝර කණු 5යි අතරවල 4යි. ඒකෝර සාපේක්ෂවාදී කියන්නේ. මේ භාගයක් ඇරියා. ඔව්. පේන්නේ නැහැ නේ. පේන්න. මේ භාගෙත් ඇරියා. ඔව්. මේ දැන් මෙහෙම කරාම ඔන්නේ භාග මේ දෙක ආවා. ඔව්. ඔව්. භාගය දෙක. දැන් මෙතන අතර එකයි, මෙතනත් අතර එකයි, මෙතනත් අතර එකයි. දැන් 5යි. දැන් චක්‍රය. ඔව් චක්‍රය දැන්. අන්න හේතුඵල. ඔව්. ඕක වෙන ධර්මයක්. දැන් ඒකෙම තමයි මේ සාපේක්ෂවාදී චින්තනය. මෙන්න මේ සාපේක්ෂවාදී චින්තනය. අතරවල් 4යි. අතරවල් 4යි කණු 5යි. ඒ දැන් මේකේ තියෙන කණු 5ක් එනවා. ඔව්. මෙහෙම කරාම. දැන් කණු 5ක් දැන් හරිනේ. කණු 5යි අතරවල් 5යි. පේන්නේ? 5යි. අන්න දැන් එතකොට ඒක හේතුඵල ධර්ම. දැන් ඔක තේරෙනවද? ඒ ගැඹුරු. ඒක මම පෙන්නන්නේ දැන් ඔයක ඉන්ද්‍රිය වලින් මේක පෙන්නන්නේ. එහෙමයි. බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා. බුදුහාඳුරෝ දේශනා කරේ සීල නෙමෙයි මහත්මයා. නැහි සීල වතං හේතු උපජ්ජාය කතාගත අටක් කරා දීපදා සම්බුද්ධෙන් ප්‍රකාශ කරා. ඒකට අටක් කරා කියලා කියන්නේ ওই අකුරවට කවුරුත් උදන් දන්නේ නැහැ මහත්මයා. අකුරට තමයි ප්‍රධානයි. ඔව් අකුරවට කියන්නේ එතකොට එක පිටුවක. පිටු දෙකයි තියෙන්නේ. ඕනම කොලයක් ගත්තාම පිටු දෙකයි තියෙන්නේ. දෙක නැවුත් හතරක් ගන්නවා. ඒක පිටු දෙකනේ. ඔව්. පිටු තුනේ පොතක් නැහැ. ඔන්න පළවෙනි පිටු දෙකේ පොත ගන්න. ඔව්. මේ බුදුහාමරගේ පොත පෙන්නන්නේ. දැන් ඒකේ ඔන්න තියෙන පළවෙනි පිටුවේ තියෙන මේ ඇස කන නාසය දිව ශරීරය. ඔව්. ඒතර පහනේ. ඔව්. එක පිටුක තියෙන්නේ ඒ පහයි. හරි. පහයි. ඔව්. එතකොට මේ පහෙන් රූප වේදනා සංඥා සංකාර පහක් තව එකක් හදාගන්න. ෆොටෝ එක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඔව්. දැන් මම කියන්නේ ඕකනේ. ඔව්. මම කියන්නේ ඒ අතට. ඔය දෙකට. ඔව්. හරි. පහේ දැන් මේ පහෙන් මේ පාර කරනකොට මම. හරි මම. හරි. එතකොට හිතපු තැන තමයි මන. හා. මේ දෙක අතර. ඔව් දෙක අතර. අතර කිව්වේ එතන මන. මන දෙපැත්තටමයි වෙනවා. ඔව්. මෙකට තැටි මෙකට තැටි. ඔව් මන. හරි. එතකොට මන ආයතනේ කොහොමද? දැන් මෙතන පහයි කිව්වේ. 10නේ. ඔව්. එතකොට මේ පහේ කියන්නේ භාගයක් නේ. අර ඔබ කලින් පිටු විදිහට භාගය. ඔව් භාගයයි. මේ පහේ කියන්නේ භාගයක් නේ. භාගයව දෙකක් නේ. එකක් මන එකක් වෙලා ඉන්නේ. ඇතුළට දිගටම ගත්ත එකක් නේ. ඔව්. ඔය දෙන්න ගත්තද? ගැඹුරුයි මේක. තේන්නේ මේක මොකද? ඔව්. ඒක හින්දා තමයි මන උනේ. ආන්න හරි. මන උනේ ඒක නිසා. දැන් දැනුම් ගත්තා. හරි පැහැදිලි. තේරුණේ? මන ඒක කියන්නේ මේ දෙකම ආපු නිසා. හරියට හරි. දැන් දැනුම් ගත්තා. ඔව්.
මම නැතුව ඉන්ද්‍රයෙන් ඉන්නේ නැහැ ඉන්ද්‍රතු වනේ නෑ, ඉන්නේ. නෑ. දැන් හරිනේ? හරියට. තේරුම්ගත්ත? ඒ හිතන්න බෑ ඔයගොල්ලෝ කවදා ජීවිතේදී හිතන්න බැරි ඒවා. හරි? ඒක අට්ටක් කරා. කොයිද සංඥා සංකාර විඤ්ඤාණ නැතුව එයි. දැන් පහක් දෙන්න ඕන කම නැහැ නේද? දැන් ඔය පහක් තරක් දාගත්ත මේ පහත් වැරදිනවා. ඔව්. කාබන් එකක් වැරදුනා. ඔව්. එතකොට 5යි 5යි 10යි. එතකොට මැද කියන්නේ න කියලා කියන්නේ මැද න කියන්නේ භාගයව දෙකක් නේ. ඔව්. භාගයව දෙකක් 10යි නේ. අයි මෙතන 5යි මෙතන 5යි භාගයව දෙක 10යි. හරිනේ? එම. එතකොට දස බලධාරී බුදුරන් වහන්සේ මේ 10ම නැහැ. දස බිම්බරක් අපිට. තියෙන්නේ. දැන් තේරුම්ගත්ත? දර්ශනේ. ඔව් ගැඹුරු දර්ශනේ. අපිට ඉන්නේ දස බලධාරී නෙමෙයි දස බිම්බරම් මාර. අයි මේ 5යි බරක් උනේ අපිට තියෙන්නේ. අර භාගෙට අපි භාගේ අල්ලගෙන තියෙන්නේ. භාගය අපිට පේන්නේ නැහැ නේ. පේන්නේ නැහැ නේ. 10 කිව්වම නේද? එතකොට එකේ අපි ඉන්නේ. ඒක තමයි භාගේ දෙක එකතු වෙලා. බිඳුව තමයි බුදුහාමරණ දාන්නේ. අතන බිඳුව. ඒකේ වණ්ඩකම කියන්න බෑ. අපි බයි දෙකක් කක්ක ඈ? අපි එකක් කරන අපි ඉන්නේ එකේ. අපි එකේ. භාගේව දෙකනේ. මගේ වෙදකන්නේ. නෑ කියන තැන අපි ඉන්නේ. නෑ කියන තැන නැති කියලා නෑ අපි ඉන්නවා කියන එක කියලා ගන්නෙ. තේරෙනවද? ඉන්නවා කියන එක කියන්නේ එතනද ගන්න. නෑ කියලා කියන්නේ නෑ කියන එක. අපි ඉන්නවා කියලා ගන්න දෙපැත්තම තියෙනවා. ගම්බීර පඤ්ඤේන සුදේස්ථානේ. ඔව් ගම්බීර පඤ්ඤා. ගම්බීර දැක්දයි මුත්ත කරේ. ඔව්. ඒක කවදාත් ඔය අහලා නෑනේ. නෑ. ඒක තමයි. පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්මුදපාදි ඥානං පඤ්ඤාවදපාදි විද්‍යාවදපාදි ආලෝකෝදපාදි. ඔය ටික ඔක්කොම වෙනනේ කියන්නේ. නැත්තම් කියලා දෙන්න බෑනේ තවත් කෙනෙකුට. කොහොම ලස්සනද? මේ මහත්වෝ මේක මන් දන්න මේ ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ. හදලා කියන්න බෑ. මේ ඉදා තිබිච්ච සතර සම්මාන සියලුම බුදුරු දේශනා කරන ධර්මය. මේ ධර්මය තමයි මතකුල දෙන්න ඕන. මේ මතකුල දුන්නාම මේ ලෝකේ තියෙන අවුල ඔක්කොම ඉවරයි මහත්මයා. දේවල් වල තියෙනවා හැමතැන් වල මේ හැම තේරුම් කරගන්න කාලයක් යනවා තමයි. නමුත් මේක නිතරම භාවිතා වෙනවා නම් සම්පූර්ණ දුලුම් දැකලා නිවන් දැකලා. එතන තමයි මහත්මයා එතන මොන දෙයක්වත් අවශ්‍ය නැහැ මහත්මයා. සල්ලි නෙවෙයි ඕනේ. බුදල් නෙවෙයි ඕනේ. ඒ ඕනනම් සල්ලි අපිට හම්බෙන්නේ ඕක නිසා. මිනිස්සු මේකට ඉරිසියා කරන්න හරියන්නේ නැහැ. මේ ස්වභාවය තමයි කියන්නේ. තේරෙනවද? ඔය දේ තමයි අද යන්නේ ඔක්කොම ව්‍යාපාර විශ්වාස උඩ. නැත්නම් නෑනේ මට දැන් මහත්තයා කොට දැන් හරිය නැත්නම් බස් එකේ ඉන්න පුළුවන්. වාහනය කරන් ඉන්න පුළුවන්. මොකද පයි මෙතේ දෙන්න මෙහෙට එන්නේ නැහැ. කාටද ඕකනේ වෙලා තියෙන්නේ. මේ සල්ලි හම්බ කරන්න ඕන. සල්ලි හම්බ කරන්න රස්සාවක් කරන්න නිකන් දෙන්නේ නැහැ. එහෙම තමයි හොරකම් අර ඒක දෙයක් කරන්න ඕන. යෝයල් මින්දින මොන හරිය. ඒක කළත් ඒ වර අවුනුත් ඉවරයිනේ. නැද්ද? අඩු ගන්න කොඩුවත් විකුණන්න ඕන. එහෙමයි. අරකට වෙච්චදී